සත්ව ආහාර ගත්තොත් සත්ව ආහාර වර්ග දෙකක් තියෙනවා. දල ආහාර තියෙනවා, ඊළඟට සාන්ද්‍ර ආහාර තියෙනවා. දල ආහාර කියන්නේ සෙලියුලෝස් තියෙන. සෙලියුලෝස් සහිත දල තන්තු ප්‍රමාණය 118ට වැඩි. දල තන්තු ප්‍රමාණය 118ට වැඩි. ප්‍රෝටීනයි මේදයි සාපේක්ෂව අඩු. ශාකමය ප්‍රභවයක් සහිත ආහාර වලට තමයි අපි දල ආහාර කියලා කියන්නේ. සාන්ද්‍ර ආහාර කියන්නේ දල තන්තු ප්‍රමාණය 118ට වඩා අඩුයි. ගෙන් පහසුවෙන් ජීර්ණය කළ හැකි. වගේම පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය මේවයි වැඩි. ඒව තමයි සාන්ද්‍ර ආහාර කියලා කියන්නේ. ආහාර ගත්තොත් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. තෙත් ආහාර තියෙනවා, ඒ වගේම වියලි ආහාර තියෙනවා. මේ තෙත් ආහාර ගත්තොත් රනිල වර්ග තියෙනවා, ඊළඟට සෛලේජ, ඊළඟට තෘණ, ඊළඟට වෙනත් වර්ග තියෙනවා. එතකොට මේ රනිල වර්ග ගත්තොත් කොටස් දෙකයි. ගෝචර තියෙනවා, ඊළඟට පෝෂ කියලා වර්ග දෙකක් තියෙනවා. සෛලේජ තියෙනවා. සෛලේජ කියන්නේ ජල ප්‍රතිශතය ගත්තොත් මධ්‍යස්ථව තියෙන. මේවා ගත්තොත් මේවා තෘණ වර්ග වෙන්න පුළුවන්, ඊළඟට වෙනත් ශාක වෙන්න පුළුවන්. ඒවා අරගෙන පැසීමට ලක් කරලා හදන එක තමයි මේ සෛලේජ කියලා කියන්නේ. එතකොට තෘණ ගත්තොත් තෘණ වර්ග දෙකක් තියෙනවා. ගෝචර තෘණ තියෙනවා, පෝෂ තෘණ තියෙනවා. ගෝචර තෘණ කියන්නේ මුලා කැමරේ කියන්නේ ගවය වගේ නම් කන්න පුළුවන් විදිහට මෙහෙම වැවිලා තියෙද්දිම දෙනවා. ඊට පස්සේ පෝෂ ගත්තොත් ඒවා අපි කපලා තමයි දෙන්නේ. ඒවේ කඳන් විශාලයි. විශාලයි පඳුරු වගේ තමයි තින් මේවට වඩා මේවා මේ විශාලයි. හින්දා කපලා කන්න දෙන ඒවා තමයි මේ පෝෂ තෘණ කියලා කියන්නේ. ඊළඟට ගත්තොත් සාන්ද්‍ර ආහාර ගත්තොත් ඒවයිත් කොටස් පහක් තියෙනවා. කියන්නේ ප්‍රෝටීන පරිපූරක තියෙනවා, ඊළඟට ශක්ති පරිපූරක තියෙනවා, විටමින් පරිපූරක තියෙනවා, ඊළඟට khනිජ පරිපූරක, ඊළඟට ආකලන ද්‍රව්‍ය තියෙනවා. ඒතර මේ ප්‍රෝටීන පරිපූරක කියන්නේ ඒවත් ශාකමය ප්‍රෝටීන පරිපූරක, ඒ වගේ සත්වමය කියලා කොටස් දෙකක් තියෙනවා. ඊළඟට ශක්ති පරිපූරක ගත්තොත් ඒවා කාබෝහයිඩ්‍රේට් වලින් හැදිච්ච ඒවා තියෙනවා. ඒ වගේ මේදේ. මේදේ ගත්තාම ආයි කොටස් දෙකක් තියෙනවා. ශාකය වලිනුයි සත්වමයයි කියලා. දල ආහාර වල ගත්තොත් තෙත් ආහාර තියෙනවා, වියලි ආහාර තියෙනවා. එතකොට මේ වියලි ආහාර කියන්නේ භෝග අවශේෂ තමයි අපි වියලි ආහාර විදිහට දෙන්නේ. පිද්දුරු, හේ, වියලි තෘණ, ඉපනැල්ල වගේ ඒවා. එතකොට රනිල ගත්තොත් ගෝචර තියෙනවා, පෝෂ තියෙනවා. ස්ටයිලෝ සැන්තස්, ඊළඟට සෙන්ට්‍රොසීමා, සිරාත්‍රෝ වගේ ඒවා උදාහරණ ටිකක් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පෝෂ ග්ලිරිසීඩියා කියන්නේ ඇල්බීසියා, ඊළඟට ඉපිල් එරබුදු වගේ ඒවා තමයි පෝෂ විදිහට අපි දෙන්නේ. තෘණ ගත්තොත් ගෝචර ප්‍රෝෂ කියලා දෙකක් තියෙනවනේ. ඒතකොට බ්‍රැකේරියා බිසන්තා, බ්‍රැකේරියා රුසිසියෙන්සිස්, ඊළඟට බ්‍රැකේරියා මියුටිකා. ඔය වගේ බ්‍රැකේරියා වලින් පටන් ගන්න ටික ගෝචර තෘණ ගෝචර කියලා මතක තියාගන්න. ඊට පස්සේ තෘණ පෝෂ ගත්තොත් ගිනි, ඊළඟට ඉදල් ඉඟුරු, බඩ ඉරිඟු, නෙපියර් වගේ ඒවා ගත්තොත් ඒවා තෘණ පෝෂ. ඊට පස්සේ වෙනත් ඒවා ගත්තොත් අතුරුකිලි වගේ ඒවා මේ වෙනත් ආහාර විදිහට දෙන්න පුළුවන්. එතකොට කොස් කොළ, බතල කොළ, දඬු වගේ දේවල්. ඊට පස්සේ ගත්තොත් සාන්ද්‍ර ආහාර වල කොටස් ටික ගත්තොත් ප්‍රෝටීන පරිපූරක තියෙනවනේ. ප්‍රෝටීන පරිපූරක වල ශාකමය තියෙනවා, සත්වමය තියෙනවා. ශාකමය ඒවට උදාහරණ ගත්තොත් සෝයා පුන්නක්කු, ඊළඟට පරිප්පු කුඩු, ඊළඟට පොල් පුන්නක්කු, රට කජුවන්නේ, ඊළඟට තල පුන්නක්කු, ඊළඟට කපු පුන්නක්කු වගේ උදාහරණ ටිකක් ගන්න පුළුවන්. ඊට සත්වමය ප්‍රෝටීන ගත්තොත් ප්‍රෝටීන් පරිපූරක මාළුවන්නේ, ඊළඟට කරවලන්නේ, මස්සන්නේ, වියලිලේ, යෝදේ ඉවත් කරපු කිරි. ඒ වගේ ඒවා ටික මේ ප්‍රෝටීන් පරිපූරක වලට ගන්න. ඊළඟට ශක්ති පරිපූරක ගත්තොත් කාබෝහයිඩ්‍රේට් පරිපූරක තියෙන මේද කාබෝහයිඩ්‍රේට් පරිපූරක විදියට ධාන්‍ය වර්ග. ධාන්‍ය වලින් හැදිච්ච නියුඩු. ඒ කියන්නේ අතුරු ඵලයක් විදියට හැදිච්ච නියුඩු. එතකොට සහල් නියුඩු, පොල් පුන්නක්කු වගේ ඒවා ගන්න පුළුවන්. එතකොට ධාන්‍ය වර්ග ඔක්කොම මේක. ඊළඟට මේ පරිපූරක ගත්තොත් මේද පරිපූරක ශාකමය තියෙන, සත්වමය. ශාකමය විදිහට පොල් තෙල් ගන්න පුළුවන්. සත්වමය විදිහට මත්ස්‍ය අක්මා තෙල් ගන්න පුළුවන්. ඊට පස්සේ විටමින් පරිපූරක තියෙනවා. khනිජ පරිපූරක ගත්තොත් සිප්පි කටු,
මෝර තෙල්, khනිජ මිශ්‍රණ වගේ ඒවා දෙන්න පුළුවන්. ආකර්ෂණ ද්‍රව්‍ය කියන්නේ විවිධ එකතු කරනවා අපි මේ ආහාරවලට ද්‍රව්‍ය. ඒ වගේ ද්‍රව්‍ය දෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ සත්ව ආහාර පිළිබඳ ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. ඒවයින් නිවැරදි එක තමයි අහලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රකාශයේ තියෙන්නේ සහල් නියුඩු යනු ශාකමය ප්‍රෝටීන පරිපූරක. සහල් නියුඩු ඒ කියන්නේ සහල් වලින් හැදිච්ච මං කියව එකෙන් ධාන්‍ය වර්ග ශක්ති පරිපූරකයට තියෙන කාබෝහයිඩ්‍රේට් පරිපූරක වලට තමයි අයිති වෙන්නේ. එතකොට ප්‍රෝටීන පරිපූරකයක් නෙමෙයි. ඒක වැරදි. ඊට පස්සේ B ගත්තොත් බඩ ඉරිඟු හා සෝයා බෝංචි අන්නේ අනු ශාකමය ශක්ති පරිපූරකයක් කියලා තියෙනවා. එතකොට බඩ ඉරිඟු කියන්නේ තිබ්බේ තෘණවල පෝෂය යටතේ තමයි බඩ ඉරිඟු තිබ්බේ. එතකොට ඊළාට සෝයා බෝංචි අන්නේ ගත්තොත් ඒක තිබ්බේ ප්‍රෝටීන පරිපූරකවල ශාකමය යටතේ. එතකොට මේ දෙකම ශක්ති පරිපූරක නෙමෙයි. එතකොට ඒක වැරදි. ඊළඟට C ගත්තොත් දල ආහාරවල තන්තු 118ට වැඩි කියලා නිර්වචනෙම දෙනවනේ. එතකොට මුළු කාබෝහයිඩ්‍රේට් කිව්වම ඒ නිර්වචන තියෙනවා සෙලියුලෝස් සහිත. සෙලියුලෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. එතකොට කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒක හරි. එතකොට ඒ නිර්වචනයෙන්ම ඒකේ C උත්තරේ හරි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට උත්තරේ වෙන්නේ අංක 3. කිරි ගත්තොත් කිරි වල ප්‍රධාන සංඝටකයන් කියන්නේ ජලයේ තියෙනවා ඊළඟට ඝන ද්‍රව්‍ය තියෙනවා. එතකොට ජලය ගත්තොත් 188ක් තියෙන ජලය. කියන්නේ පූර්ණ යොදයේ සහිත නැවුම් කිරි වල 188ක් තියෙන ජලය. එතකොට ගවයාගේ ගත්තොත් මේක 188යි. මී ගවයාගේ ගත්තොත් 183ක් වෙනවා. ඊළඟට ඝන ද්‍රව්‍ය ගත්තොත් ප්‍රධාන කොටස් දෙකකට බෙදත හැක අපිට මේදයයි මේදය නොවන ඝන ද්‍රව්‍යයි කියලා. එතකොට මේදය කියන එක ගත්තොත් මේදය 103ක් තමයි කිරි වලින් තියෙන්නේ. 103ක්. එතකොට ඒකෙන් 125ක් අසම්ප්‍රයුක්ත මේද අම්ල තමයි තියෙන්නේ. ඊට පස්සේ වැඩිපුර තියෙන්නේ සම්ප්‍රයුක්ත මේද අම්ල. එතකොට මේ සම්ප්‍රයුක්ත මේද අම්ල වල ට්‍රයිග්ලිසරයිඩ් කියන සංඝටකය තමයි වැඩියෙන් තියෙන්නේ. ට්‍රයිග්ලිසරයිඩ් වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට ගත්තොත් ගවයාගේ ගත්තොත් 103යි වගේ තමයි මේ දේ තියෙන්නේ. එතකොට මේ ගවයාගේ වැඩි මේ දේ ප්‍රමාණය වැඩි කිරිවල 7.38ක් තියෙනවා. එතකොට මේ ගවයාගේ මේ දේ කිරිවල වැඩි. එතකොට මේ දේ නොවන සංඝටක ගත්තොත් මේ දේ නොවන සංඝටක කොටස් 4කට බෙදන්න පුළුවන්. නයිට්‍රජනීය ද්‍රව්‍ය තියෙනවා, ලැක්ටෝස් සීනි තියෙනවා, විටමින් තියෙනවා, ඊළඟට khනිජ ලවණ තියෙනවා. එතකොට නයිට්‍රජනීය ද්‍රව්‍ය ප්‍රෝටීන හා ප්‍රෝටීන නොවන කියලා බෙදන්න පුළුවන්. නයිට්‍රජනීය ද්‍රව්‍ය ගත්තොත් ප්‍රෝටීන හා ප්‍රෝටීන නොවන කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රෝටීන ගත්තාම ප්‍රෝටීන වල තියෙන කියන්නේ කිරි වල තියෙන ප්‍රධානම ප්‍රෝටීනය තමයි කේසීන් කියන්නේ. ඒක 180ක් තියෙනවා. එතකොට ඊට අමතරව මෝරු ප්‍රෝටීන, ලැක්ටෝ ඇල්බියුමින්, ඊළඟට බීටා ලැක්ටෝ ඇල්බියුමින් වගේ ප්‍රෝටීනක් තියෙනවා. එතකොට ගවයාගේ ගත්තොත් ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. ඊළඟට මී ගවයාගේ ගත්තොත් ප්‍රෝටීන් ප්‍රමාණය අඩු. එතකොට ගත්තොත් ගවයාගේ ප්‍රෝටීන වැඩි, මේදය අඩුයි. ඊට පස්සේ මී ගවයාගේ ගත්තොත් ප්‍රෝටීන ගත්තොත් අඩුයි, මේදය තමයි වැඩි. ඊට පස්සේ ලැක්ටෝස් ප්‍රෝටීන් නොන් ද්‍රව්‍යයක් තියෙනවා. ඊළඟට ලැක්ටෝස් සීනි තියෙනවා. මේක තමයි ප්‍රධානම කාබෝහයිඩ්‍රේට් කිරිවල තියෙන කාබෝහයිඩ්‍රේට් තමයි මේක. එතකොට මේක අපි කිරි සීනි කියලා කියනවා. ලැක්ටෝස් සීනි. ඊට විටමින් ගත්තොත් කැරොටින් ප්‍රධාන විටමින කැරොටින් තියෙනවා. කැරොටින් වලින් තමයි කිරිවල ආවේනික කහ වර්ණය ලැබිලා තියෙන්නේ. ඊට අමතරව විටමින් B, විටමින් A කියන විටමින් වර්ගක් තියෙනවා. එතකොට khනිජ ලවණ වල ගත්තොත් කැල්සියම්, ෆොස්ෆරස්
වැඩියෙන් තියෙනවා. ඒ වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය විදිහට අයඩීන්, මැග්නීසියම්, සින්ක් වගේ මූලද්‍රව්‍ය තියෙනවා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කිරිවල මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණයට අඩංගු වෙන්නේ මොනවද කියලා. කිරිවල එතකොට ගත්තොත් කිරිවල මුළු ඝනද්‍රව්‍ය කියන්නේ ජලය තියෙනවා. ඊළඟට ඝනද්‍රව්‍යනේ තිබ්බේ. ඝනද්‍රව්‍ය වලට අයිති උනේ මොනවද? මේදයයි මේදය නොවන ඝනද්‍රව්‍ය. එතකොට පළවෙනි එකේ තියෙනවා කිරි මේදය හා ලැක්ටෝස් පමණයි. එතකොට ඒක වැරදිනේ. ඊළඟට කිරි මේදයයි khනිජය. ඒකත් වැරදි. කිරි මේදයයි මේද නොවන ඝනද්‍රව්‍ය ටිකයි. ඒක හරි. මේද නොවන ඝනද්‍රව්‍ය උනේ මොනවද? නයිට්‍රජනීය ද්‍රව්‍යයි, ලැක්ටෝසීනි, ඊළඟට විටමින්, khනිජ ලවණ. එතකොට ඒ ටික තමයි එන්නේ. එතකොට මෙතන ඊළඟට තියලා තියෙනවා කිරි මේදයයි කිරි ප්‍රෝටීන හා ලැක්ටෝස් පමණයි. ඒකත් වැරදි. ඊට පස්සේ කිරි මේදයයි කිරි ප්‍රෝටීන හා කිරි කාබෝහයිඩ්‍රේට්. ඒකත් වැරදි. එතකොට උත්තරය වෙන්නේ 3.